මේ කසුනා කෝ බං අනිත් ඒ උන් ටික මන් දන්නවද බං මං අහනකොට නම් කිව්වා ඉස්කෝලේ නම් එනවා කියලා බලමුකෝ අර එන්නේ පින්පුතයි සොනිමලයි බොම් කළා කොහොමද ඉතින් මොකද බං පරක්කුනේ මේ පින්පුතා එක බෑ බං ඒ මොකද බං ඒ පින්පුතා වදයක්වත් දුන්නද වාදයක් කියන්නේ අයියේ මේකනේ උනේ මොකද්ද කියපන් බලන්න මේ වෙසක් කාවනේ ඉතින් අපි ගියා ඉතින් උදේ ඉඳන් හවස් වෙනකල් දන්සල් වලට උදේ පටන් ගත්තේ කිරිබත් කාලා කොමාරි පාන්දර වෙනකල් කෑමක් යකාගේ කෑමක්නේ පින්පුත කාලා තියෙන්නේ කෑම වගේ නෙවෙයි අයියේ ඒවා යන්න ගියාම ඊයේ දවසම මල්ලට් එකේ අයියලා ඉතින් දන්නේ නෑනේ අයියේ ඊයේ දවසම මං ලැට් එකේ පස්ස තියාගෙන ඉතින් වෙනවා ඉවරයක් නෑ පස්ස නිකන් නෑ වගේ මගේ බොකු බැලවලුත් ගිහිල්ලාද මන්දා ඊය පින්පුතා මොනවද ඔය කියන්නේ චී මට කැතේවත් බෑ ඇයි ඉතින් සාමාන්‍ය දෙයක් නේක මචංලා කොහමද ඉතින් අඩේ කිච්චා මොකද බං මේ ගොඩ දවසින් ඉස්කෝලේ ඇවිල්ලා ඇයි උඹලට විතරද ඉස්කෝලේ එන්න ඕනද අපිත් එනවා ඉතින් අපිටත් මතක් වෙනවනේ ඉස්කෝලේ හරි ඉතින් බං ඕකට ඉතින් ඔච්චර තරහ ගන්න ඕනේ අයියේ අන්න ටීචර් ළමයිනේ ආයිබෝන් ටීචර් අදාර තඩි මහත මිස් නැන්ද කොල්ලෝ කවුද තඩි මහත කිව්වේ ඇයි ටීචර් හැමතිස්සෙම නැට්ට පාග ගත්තා වගේ ඉන්නේ තරහ ගිහිල්ලා මිස් කෙනෙක් මිස් ටීචර් ඒ ටීචර්ද නිවාඩු ළමයෝ ටීචර්ද මොනවද උගන්වන්නේ අපිට උගන්වන්න කලින් ළමයිනේ ඔයාලට අලුත් කෙනෙක් හඳුන්වලා දෙන්න තියෙනවනේ අඩේ ඒ කවුද ටීචර් නේ ළමයෝ ආවනම් මෙයාට ටීචර් ළමයිනේ මෙයා තමයි ඔයාලගේ පන්තියට අලුතෙන් එන ළමයා බලපංකෝගේ මූණේ ඇති කටත් උලුක් වෙලා වගේ නිකන් ඔරන් ඔටෙක් වගේ දෙබන්දා මොකද්ද ටීචර් මූගේ නම මේ ඒක ඔයාලා පොඩ්ඩක් අහලා දැනගන්නකෝ ඉතින් එක පන්තියේ යාළුවනේ මට දැනුයි මතක් වුණේ ප්‍රින්සිපල් සර් එන්න කියලා කිව්වා පණිවිඩයක් කියන්න මම පොඩ්ඩක් ගිහිල්ලා ඒක අහගෙන එන්නම් එතකල් ඉන්න ඕනේ දඟ වැඩ කරන්න නැතුව ඕකේ ටීචර් මේ යනවනේ ටීචර් ගියා බං ටීචර් මේ උඹ මෙතන වාඩි යන්කෝ උඹේ නම මොකක්ද බං ඇන්න පැන්න හාමුගේ කටුල් මොටයියා යකාගේ නමන්නේ බං මේක කවුද බං මේ නම දැන්නේ උඹට මේ අපේ ගෙදරින් දාලා තියෙන්නේ බං පරම්පරාවෙන් ආපු නමක්ලු කියලා මරු නම බං මේක ඉතින් කියමං උඹේ විස්තර උඹ මොකද බං හදිසියෙන් මේ ඉස්කෝලේට ආවේ මං හිටපු ඉස්කෝලේ මාව අස් කරා බං ඒකයි මම මෙහෙට ආවේ ඒ මොකද බං මේ හදිසියෙන් උඹ ඉස්කෝලෙන් අස් කරේ ඒක දිගේ කතාවක් බං හරි දිග උනාට කමන්නේ කියපන්කෝ බලන්න මම එක පාරක් ඔෆිස් එකට යනකොට අපේ ප්‍රින්සිපල් සර්ුයි තව මිස් කෙනෙකුයි මොකද්ද නටුමක් නටනවා කාමරේට වෙලා ඊට පස්සේ මං ඒක දැක්කා කියලා ප්‍රින්සිපල් සර් මාව අස් කරා බං යකාගේ ප්‍රින්සිපල් කෙනෙක් නේ යකෝ එහෙම ඉතින් නටුම් නටනවා කියලා එහෙම අස් කරන්න පුළුවන්ද ළමයි හිතුන පළියට වැඩේ තියෙන්නේ බං ප්‍රින්සිපල් සර්ගේ වයිෆ් ආවා මං ඉතින් වයිෆ් එකෙන් ගම ඔෆිස් එකට ගියේ ඒකනේ කේස් එක උනේ මරු බං උඹත් කරන වැඩ කමන්නේ අපේ ඉස්කෝලේට හරි ආවනේ අයියේ අන්න ටීචර් නම හුටක් ටීචර් කලින් එනවා ළමයිනේ අඳුර ගත්තද ඉතින් යාළුවව ඔව් ටීචර් පොරණන් ඉතින් අපිටව සෙට් වෙන ඩයල් එකක් තමයි මේ ළමයිනේ ඔයාලට දෙන්න සතුටුදායක ආරංචියක් තියෙනවා දැනුයි මට ප්‍රින්සිපල් සර් කිව්වේ ඒ මොකද්ද ටීචර් පිනා ට්‍රාන්ස්ෆර්වත් යනවද අයියෝ නෑ කොල්ලෝ එහෙනම් ටීචර් පෙන්ෂන් යනවද අනේ නෑ ළමයිනේ ප්‍රින්සිපල් සර් කිව්වා මේ වාරේ තමයිලු ඉස්කෝලේ ට්‍රිප් යන වාරේ ඒකින්ද ඔයාලට පුළුවන් ට්‍රිප් එකක් යන්න මොකද කියන්නේ ළමයිනේ අඩේ මරුනේ ටීචර් අපි කැමති ටීචර් එහෙනින්ම කැමති එහෙනම් ළමයිනේ මම ප්‍රින්සිපල් සර්ට කියනවා මේ පන්තියට ට්‍රිප් එකක් යනවා කියලා ඉතින් කොහෙද යන්නේ අපි කොහෙ යන්නද ටීචර් අපි කොළඹ යමු කොල්ලෝ වෙන තැනක් ඇත්තම නැද්ද ට්‍රිප් යන්න කොළඹ විතරමද තියෙන්නේ යන්න එහෙනම් ටීචර් වෙන කොහෙ යන්නද මටත් අයිඩියා එකක් නෑ එහෙනම් ඉතින් අපි කොළඹම දාගමුකෝ හෙට එනකොට ඔයාලා ගෙවල් වලින් අස්සනකුත් තරම් ලියුමකුත් තරම් එන්න ට්‍රිප් එක යන්න හොඳද ඕකේ ටීචර්
මං නම් ඉතින් සුපිරි ලියුමක් අදන් ආවා. නේ? ඒ මොකටද බං ඒ ලියුම්? ආපෝ උඹට මතක නැද්ද බං? ඊයේ කිව්වේ ටීචර් ගෙදරින් කැමැත්තරන් ලියුමක් අරන් එන්න කියලා අස්සනකොයි සල්ලි. හෙට මේ ට්‍රිප් එක යන්න. අනේ මට අමතකුණානේ බං. දැන් මොකද කරන්නේ මං? අයියෝ ඕක ගැන වැඩි හිතන්න ඕනේ නෑ බං. ඔය පොතකින් කොලයක් අරලා ලියුමක් ලියලා දීපන්කෝ. මං අස්සන ගාලා දෙන්න. අඩෝ සිරාවටම අවුලක් නැති වෙයිද බං? නෑ අයියේ. මොන පිස්සුද? මගේ ලියුම අස්සන් කරලා දුන්නේ මොටයි අයියා තමා. එහෙනම් මට කිසි අවුලක් නෑ. මාත් එන්න ඕන. ළමයිනේ. ටීචර් හරි ළමයිනේ. දැන් හැමෝම ට්‍රිප් එක යන්න ලෑස්තිද? ලියුම් ගෙනාවද? කොහමද විස්තරේ? අපි always ready ටීචර්. අපේ ඔක්කොම යන්න කැමති ටීචර්. බොහොමගේ. එහෙනම් ඉතින් හැමෝම මට ලියුම් ටික දීලා දැන් ගෙදර ගිහිල්ලා හොඳට ලෑස්ති වෙලා හෙට උදේ 6 වෙනකොට ඉස්කෝලේ ඉස්සරහට එන්න ඕනේ අනිවාර්යෙන්ම. ටීචර් I have one question. මුගියාචිට අහපන්ක බලන්න. අපි කැම බීම ගේන්න ඕනේ ටීචර්. මොකක්ද ඇඳගෙන එන්න ඕනේ අපි? අනික කොහෙද යන්නේ අපි? අනේ තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ විස්තරේ කියන්න. ළමයිනේ හෙට උදේ 6 වෙනකොට අපි මෙහින් පිටත් වෙනවා. ඔයාලට කැමති පහසු ඇඳුමක් අඳන් ඉන්නකෝ. කැම බීම ඉතින් හදාගෙන එන්න. වැඩිපුරත් ගේන්න මාත් එන්නවනේ. තව අපි කොළඹ තමයි ඉතින් යන්න දාගත්තේ. කොළඹ සූ එකට යනවා. ඔයාලා කිව්වා වගේ හොගානා පොකුණට යනවා. ආයේ කෞතුකාගාරයට යනවා. ග්‍රහලෝකාගාරයට යනවා. අපෝ ටීචර් හැමදාම යන රූට් එකනේ. ඔව් කොල්ලෝ ඉතින් මේ ගමේ අපිට වෙන කොහෙ යන්නද? කොළඹ ගිහින් පුදුම වෙලාවකින් ගිහිල්ලා බලලෙමු. හොඳයි එහෙනම් හෙට හම්බෙමු ළමයිනේ. මතකද දෙන්නෙන්න හෙට. ඕකේ ටීචර්. දැන් කීයද වෙලාව යන්නේ නැද්දනේ? ඒක තමයි බැලුවේ. මේ ළමයි ටික තාම නෑනේ. ප්‍රින්සිපල් සර් නම් එනවා. මේ ළමයි ටිකට මොකද උනේ? ටීචර් good morning. good morning sir. ටීචර් තාම ළමයි ටික ආවේ නැද්ද? මේ බස් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි සර් මාත් මේ බැලුවේ. ළමයි ටික තාම නෑනේ. මුන්ට මොකක් හරි කරදරයක් වෙලාද මන් දන්නේ. අම්මෝ හොඳටම පරක්කුණානේ අද. අඩෝ සුපිරි බස් දෙකක් ගෙනල්ලා නේද ට්‍රිප් එක යන්න. ඒ කිච්චෝ අම්මට උඩු කසොන් උඹ ගියේ නැද්ද? මං ඉතින් උඹලා සෙට් එකම උදෙන්ම ගිහිල්ලා මාව දාලා ගිහිල්ලා තමයි කියලා. අඩෝ නෑ බං මට චුට්ටක් නින්ද ගියා. මේ බලපංක ලස්සන බස් දෙක. නිදි බස් එකයි කහ බස් එකයි. ඒක තමයි බං සුපිරි පට්ට බස් දෙක බං. AC මං හිතන්නේ අර ටුවරිස්ලා ආරයි යන්නේ. ඒ වගේ බස් දෙකක් බං ගෙදල්ලා තියෙන්නේ අපිට යන්න. සුපිරි මං මේ මං හිතුවේ නෑ බං පිනා අපිට මේ විදිහට සුපිරියට සලකයි කියලා. ඒක තමයි බං මටත් පුදුමේ. මේ අපි පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බලමුද බං? පිස්සුද බං උඹට? අපිට අර ග්‍රවුන්ඩ් එක ළඟට එන්න කිව්වේ. යමන්කෝ එතනට. උඹත් පුදුම බයක් නේ තියෙන්නේ. හරි යමන්කෝ. ටීචර් දැන් හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. ළමයිගේ ගෙවල් වලටවත් කෝල් එකක් දීලා බලන්නකෝ. අද ගිහිල්ලා අදම එන්නත් එපැයි අපි. එහෙම කෝල් දෙන්න ඕනේ නැති වෙයිද? ඔය එන්නේ ළමයි ටික කිව්වා වගේම. මේ මචං දැක්කද උඹලා බස් දෙක? සුපිරි බස් දෙකක් නේද බං? ඔව් බං අන්න අරගේ පාක් කරලා තියෙන්නේ නිල් පාට බස් එක්කෝයි කහ පාට බස් එක්කෝයි. ඒ අතර අස්සේ සීටි බීම ගලකුත් ගාලානේ. අඩෝ ඒ බස් එකේ යනවා කියන්නේ සැප කඳේ ඈ. මේ ළමයිනේ දැන්වත් එනවද පරක් වෙලා තියෙන්නේ? හරි ටීචර් මේ එනවා. මේ ප්‍රින්සිපල් සර්ුත් ඇවිල්ලා ඉන්නේ. ඒක තමයි බං සික් කිසි ආතල්යක් ගන්න නැති වෙනව අද නම් අපිට. මේ ආතල් වගේද බං? බලපංකෝ අර ටීචර්ගේ කෙල්ලගේ ලස්සන. හරිද මං ගැනද කොහෙද කතා කරන්නේ? මොකද්ද බං? ආව විතරයි පටන් ගත්ත සෙවල පෙරන්න. හරි බං. කොල්ලෝනේ ඉතින් කෙල්ලෙට ලයින් එක ගහන්න නැතෝ ඉතින් ඇන්ටිලාට ලයින් ගහන්නද බං? හැබැයි ඔන්නේ මං දන්නෙත් නෑ මම නන්නේ ඔන්න ගුටි කාලා. මේ ළමයිනේ ඇති නේද ඔය කියෙව්වා? ටීචර් දැන් යන්න අපි. යන්න කලින් එක ළමෙන් කඩු ඉන්න ඔයාලගේ කො මොටයියා. ඇයි ටීචර් ඌ ආවේ නැද්ද? අපි හිතුවේ එන්නේ නැති කියලා. නෑනේ දරුවෝ. ඒක නෙමෙයි අපි ටිකක් බලන්න ඉඳගෙන. එතකොට මොකද කරන්නේ? ට්‍රිප් එක යන්න වෙන්නේ නැද්ද? නෑ ළමයිනේ. ට්‍රිප් එක නම් යනවා අනිවාර්යෙන්ම. එහෙනම් කමක් නෑ සර්. ටීචර් මේ අර මොටයියා එන පාටක් නෑ. මුන් ටිකවත් දාගෙන යන්න ටීචර් අපි. ඔව් නේ සර්. එහෙම කරමු අපි එහෙනම්. ළමයිනේ. yes sir. අපි එනකල් ඕගොල්ලෝ බස් එක ළඟට ගිහිල්ලා ඉන්නකෝ. හොඳයි සර්. සර් අපි දැන් මොකද කරන්නේ? අර මොටයියා නැතුව තමයි යන්න වෙන්නේ. තවත් හිටියොත් නම් පරක් වෙනවා අපිට. ඒක තමයි ටීචර් මාත් මේ බැලුවේ. අපි තව විනාඩි 5ක් විතර පළලා යමුකෝ. හොඳයි සර් එහෙම කරමුකෝ අපි. මේ මචංලා බලහන්කෝ මේ සුපිරි බස් දෙක. මං නම් ජීවිතේට හිතුවේ නෑ බං පිනා මේ වගේ බස් දෙක අපිව එක්කන් යයි කියලා. පිනා හරි හොඳ එකා බං. මේ මචංලා මොකද බං මේ පාර?
අර වෙනෙවුම් බස් වලට නම් දානවා වගේ අපිත් මේ බස් දෙකට නම් දෙකකුත් දාගෙන යන්නේ බං. එතකොට සුපිරිනි. අඩෝ සුපිරි අයිඩියා එක බං. උඹටත් මොලේ තියෙනවනේ බලන් යනකොට. හරි දැන් මොකද්ද දාන නම කියහන්කො මේ බස් දෙකට? නිල් පාට බස් එකයි කහ පාට බස් එකයි. අයියේ. මොකද පින්පුතෝ ඒ පාර? මම මේ නිල් පාට බස් එකට ආසයි. මම ඒකට නම දාන්නද අයියේ? අඩේ. එහෙනම් වරෙන් ඉස්සරහට ඇවිල්ලා හොඳ නමක් බලලා දාපන් ගේන. හරි දැන් බස් එක දිහා බලලා කියහන්කො හොඳ ගැලපෙන සෙට් වෙන නමක්. හරි අයියේ. සුපිරි නමක් ආවා මගේ ඔළුවට. කියපන් බලන්න. නීල පබලු. මොන විකාර නමක්ද බං ඊ? ජීවිතේට ඔය ඇහැව්වමයි. ඉතින් අයියේ සාමාන්‍යයෙන් බස් වලටයි කෝච්චි වලටයි කෙල්ලන්ගේ නම් නිදාන්නේ. ඒකින්ද මං නිල් බස් එකටත් එහෙම කරේ. හරි මොකක් හරි. දැන් අනිත් බස් එකට කවුද නම දාන්නේ? මේ මන් දාන්නම් බා. අනේ මෙන්න මොටයි ඇවිල්ලා. මොකද මොටයි පරක්කුනේ. පොඩි අකර තැබ්බයක් වුණා බං. දැන් නම් ඒක හරි. මොකද කියන්නේ? මම නම දාන්නද මේ බස් එකට? මේ ළමයිනේ. ටීචර් මේ අපි යමුනේ දැන් බස් එකේ. හොඳටම පරක් වෙලා තියෙන්නේ. හොඳයි ටීචර්. හැබැයි මේ කහ බස් එකට නම දාලාම අපි නගින්නම්කෝ. මේකට අපි කහ කුරුල්ලා කියලා දාන්නම් නේද? නෑ කිච්චෝ. කහ කිරිල්ලි කියලා දාන්න. මොකද ඉතින් කෙල්ලොන්ගේ නම් කොහොමද දාන්නේ ඔවට? ඔව් නේද සර්. මටත් අමතකුණා ඒක. දැන් අපි මොන බස් එකකට නගින්නේ ටීචර්? මේ නිල් බස් එකටද කහ බස් එකටද? ඔය දෙකෙන් එකටවත් නෙමෙයි පුතේ. ඒ කිව්වේ ටීචර්. ඔයාලා ට්‍රිප් එකේ යන්නේ ළමයිනේ ඔය කහ බස් එකේ නිල් බස් එකේ නෙමෙයි. මෙන්න මේ රතු බස් එකේ. මේ CTB බස් එකේ. මොකක්? CTB බස් එකේ ට්‍රිප් යන්නේ? ඊයා